ඉතින් යාළුවනේ සති දෙකකින් කිලෝ 4ක් අඩු කරන පුංචි මැජික් එකක් අරගෙනයි මං අද ආවේ. ඔයන් ටිකක් මහත කෙනෙක්ද? ඇඳුමක් ඇඳට ඇඟේ හැඩයක් පේන්නේ නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටමයි. එහෙනම් ඔයත් අන්තිම වෙනකම් මතක ඇතුව අපේ වීඩියෝ එක බලන්න. ඔයා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මං අද ඔයාට ටිප්ස් 7ක් කියලා දෙනවා. පළවෙනි එක තමයි සීනි බතුයි කන එක පාලනය කරන එක. ඇත්තටම අපි බත් ගොඩක් කනවා. ඒ වගේම අධික සීනි සහිත ආහාර දිනකදී අපි බොහෝ ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. හැබැයි අපි හිතුවද ඒකෙන් වෙන බලපෑම ගැන? ඇත්තටම බැලුවොත් මේ පැණි රස කෑම නිසා අපිට ගොඩක් ප්‍රශ්න එනවා. මේ පැණි රස හේතුවෙන් ඉන්සියුලින් හෝමෝනය වැඩිපුර අපේ ශරීරය තුළ නිෂ්පාදනය වෙනවා. මේ නිසා මේ අපි කන හැම පැණි රස කෑමක්ම අපේ ශරීරය තුළ මේ දේ විදිහට තැන්පත් වෙනවා. ඉතින් අපි පැණි රස ආහාර ගන්න එක සම්පූර්ණයෙන්ම නවත්තන්නයි ඕනේ. දෙවෙනි ටිප් එක තමයි ප්‍රෝටීන් සහිත ආහාර ගොඩක් ලබා ගන්න එක. අපිට පුළුවන් ප්‍රෝටීන් සහිත ආහාර විදිහට පාවිච්චි කරන්න මස්, මාළු, කිරි, බිත්තර වගේ දේවල්. ඇත්තෙන්ම ඒවා කනවා කියන්නේ ඔයාට බඩගින්න දැනෙනවා අඩුයි. ඉතින් හොඳම දේ තමයි ඔයා වැඩිපුර ප්‍රෝටීන් වගේ ආහාරයට එකතු කරගන්න එක. අපේ තුන්වෙනි ටිප් එක තමයි වැඩිපුර වතුර බොන එක. ඔයා නොහිතනවා වුණාට වතුර වලට පුළුවන් ගොඩක් ලොකු දෙයක් කරන්න. ඉක්මනින් ආහාර ජීර්ණය සඳහා වතුර උපයෝගී වෙනවා. ඉතින් අවම දවසට වතුර ලීටර් 2ක්වත් බොන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ හතරවෙනි ටිප් එක තමයි හැමදාම ඔයා දවසට විනාඩි 30-45ක් අතර ප්‍රමාණයක් ඇවිදින්න. ඇත්තටම ඇවිදිනකොට ඔයාගේ ශරීරයේ පරිවෘත්තීය වේගය වැඩි කරලා ඔයා ක්‍රියාශීලී මිනිසෙක් බවට පත් කරනවා. අපේ පස්වෙනි පුංචි ටිප් එක තමයි හොඳ නිින්දක් ලබා ගන්න එක. අපි ජීවිතේ වැඩත් එක්ක ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඉතින් අපේ ඇඟටත් පුංචි හෝ විවේකයක් අවශ්‍යයි. ඉතින් ඔයා අඩුම දවසට පැය 7-8 අතර ප්‍රමාණයක් නිදා ගන්න ඕනේ. ඒ දේ ඔයාට උදව් වෙනවා ඔයාගේ බර අඩු කරගන්න. මොකද කියනවා නම් ඔයා නිදියන් ඉද්දී ඇඩ්‍රිනලින්, කොටිසෝල් වගේ ඔයාව මහත් කරන හෝමෝන ඔයාගේ ඇඟෙන් පිට වෙන්නේ නැහැ. අපේ ඊළඟ ටිප් එක තමයි ඔයා එක්සර්සයිස් කරන එක ඔයාගේ බෙලියකට. හැබැයි ඔයා එක්සර්සයිස් කරලත් ඔයා හෙල්දි විදිහට කන්න නැතුව ගොඩාක් නරක ජංක් ෆුඩ් කන්න ගත්තොත් ඔයා කරන එක්සර්සයිස් එකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඔයා එක්සර්සයිස් කරනවා වගේම ඔයාගේ කට පාලනය කරගන්නත් ඔයා දැනගන්න ඕනේ. අපේ ඊළඟ ටිප් එක තමයි ඔයා දවසට වේල් 2ක් හෝ 3ක් විතරයි ගන්න. අතරමැද තේ බොන්න, ජංක් ෆුඩ් කන්න ඒවට නම් තහනම්. අපේ ඊළඟ ටිප් එක තමයි ඔයා ගන්න රාත්‍රී ආහාරය අවම වශයෙන් රෑ 7ටවත් කලින් ගන්න ඕනේ. ඔයා සාමාන්‍යයෙන් නිදියන්න පැය 3කට කලින් ඔයාගේ ආහාර වේල ගන්න ඕනේ. ඔයා ගොඩක් රෑ වෙලා ආහාර ගන්නවා කියන්නේ ඔයා ගන්න ආහාර සියල්ල ෆැට් විදිහට ඔයාගේ ඇඟේ තැන්පත් වෙනවා. යාළුවනේ මම මේ කියන පුංචි ටිප් ටික ඔයත් ෆලෝ කළත් ඔයාටත් පුළුවන් ලස්සන සිහින් සිරුරක් ලබා ගන්න. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටිය ඔයාට ගොඩාක් ස්තුතියි. ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඔයාට සුබ දවසක්.